Welcome to back my channel. අද මම ගෙනාවේ ඊයේ සතියේ මම ගෙනාපු workout plan එකට අදාළ වෙන workout weight gain meal එක. අංක 1 තමයි උදේ නැගිට්ටපු ගමන් වතුර වීදුරු 2ක් පානය කරන්න ඕනි. pre breakfast. අපි ගන්න ප්‍රධාන උදෑසන ආහාරයට පෙර ගන්න ආහාරය තමයි pre breakfast කියලා කියන්නේ. අපිට මෙතනින් තියෙන මේ දේවල් pre breakfast විදියට ගන්න පුළුවන්. breakfast උදෑසන 8ත් 9ත් අතර කාලයේදී අපි ගන්න ප්‍රධාන ආහාර වේල තමයි උදෑසන ආහාරය කියලා කියන්නේ. මේක ගොඩක් පෝෂණීය ආහාර වේලක් වෙන්න ඕනේ. mid morning snack. ඒ කියන්නේ උදේ 10 12ත් අතර දවල් ආහාරයට ප්‍රථමව අපි ගන්න සුළු ආහාර වේලක්. lunch ප්‍රධාන ආහාර වේල් තුنين එකක් වෙන මේ සඳහා බත් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. evening snack. හවසට බොන තේ එකත් එක්ක කන බිස්කට් එක සම්පෝෂක ගුලියක් ඒ වගේ සුළු ආහාරයක් තමයි evening snack එකක් කියන්නේ. ප්‍රධාන ආහාර වේල් තුنين එකක් වෙන මේ සඳහා බත්, තෝසේ, ඉන්දියාප්ප, මඤ්ඤොක්කා, නූඩල්ස් වගේ දේවල් ගන්න පුළුවන්. weight gain workout plan එකත් එක්ක මේ meal plan එක අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. අංක 1 තමයි අපි වෙනතට ගන්නවට වඩා වතුර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගන්න ආහාර ප්‍රධාන ආහාර වලදී වෙනද ගන්න ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන්ම ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මම කියපු workout එකත් එක්ක මේ meal plan එක ගත්තොත් සති 3කින් අනිවාර්යයෙන්ම ඔයාලට පිරිපුන් හැඩති සිරුරක් ලබා ගන්න පුළුවන්. workout plan එකේ link එක මම පහළ description box එකේ දාලා තියෙනවා. ඒ වගේම මේ උඩින් පේන මේ card එකෙත් ඔයාලට යන්න පුළුවන්. දැන් අපි බලමු workout එක කරන දවසට අපි ගන්න ඕනේ meal plan එක කොහොමද කියලා. before workout කරන්න කලින් අපි ගන්න ඕනේ ආහාර. සම්පෝෂ ටිකක්, එතකොට noodles ටිකක්, healthy smoothie එකක්, shake එකක් ඒ වගේ හොඳ heavy ආහාරයක් වෙන්න ඕනේ මේ workout එක කරන්න කලින් අපි ගන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ ගන්න meal එක පැයකට කලින් කියන්නේ workout කරන්න පැයකට කලින් තමයි ගන්න ඕනේ. after workout කරන් පස්සේ ගන්න ඕනේ ආහාරය. මේ සඳහා මම වැඩියෙන්ම අනුමත කරන්නේ protein shake එකක් ගන්න කියලා. මොකද අපි workout කරලා දැන් calories දහනය වෙලානේ තියෙන්නේ. එතකොට අපි පිටින් දැන් ආහාර ගන්න ඕනේ. protein ගන්න ඕනේ. protein shake එකක් හදා ගන්න ඕන. කෙසෙල්, oats, රට ඉඳි, කිරි ඒ වගේ දාලා හදාගන්න. හරි එහෙනම් මම මේ කියපු workout plan එකත් එක්ක මේ meal plan එකත් කරලා සති 3කින් ඔයාලගේ results අරගෙන එන්න. මමත් මගේ results අරගෙන එනවා අනිවාර්යෙන්ම. මෙවැනි වටිනා වීඩියෝ මගේ නොහැර බලන්න. මේ වීඩියෝ එක like කරලා, comment කරලා, share කරලා මාව subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.